හයිලා මයි කන්සීලර් එකක් විතරක් පාවිච්චි කළා. මෙන්න මේ වගේ මේකප් ලුක් එකක් කරගන්නේ කොහොමද කියලා බලමුද? ඉතින් මුලින්ම මොයිස්චරයිසර් එක මම අප්ලයි කරගන්නවා. ඊට පස්සේ මොයිස්චරයිසර් එකට පස්සේ ලිප් බාම් එකක් පොඩ්ඩක් අප්ලයි කරගන්නවා. එතකොට ලිප්ස් හොඳට ප්ලම්ප් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ කලර් කරෙක්ට් එකක් ඔයගොල්ලෝ අප්ලයි කරගන්න ඔයගොල්ලෝගේ ඩාර්ක් තැන් වලට. ඊට පස්සේ අපි අයි එක හදා ගන්නවා මෙන්න මේ වගේ. මම බ්‍රවුන් කලර් අයිලයිනර් එකක් තමයි ගන්නෙ. දැන් අපි කන්සීලර් එක මම පාවිච්චි කරන්නේ අන්නේ කන්සීලර් එක. ඒකෙන් ඔයගොල්ලෝ චුට්ටක් අරගෙන මේ වගේ මූණ පුරා ඩොට්ස් ටිකක් තියාගෙන මේක හොඳට ස්පොන්ජ් එකකින් පොඩි ස්පොන්ජ් එකකින් බ්ලෙන්ඩ් කරගන්න. ස්පොන්ජ් එක නැත්නම් ඔයගොල්ලෝ බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා උනත් ප්‍රශ්නයක් නෑ. මම නම් ස්පොන්ජ් එක තමයි යූස් කරන්නේ. ඊට පස්සේ මේ වගේ හොඳට සම්පූර්ණයෙන් බ්ලෙන්ඩ් කරාට පස්සේ ඇහැ යටයි ඊට පස්සේ ඇහැ උඩත් මේක හොඳට ඔයගොල්ලෝ කන්සීලර් චුට්ටක් ගාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් සම්පූර්ණයෙන්ම මේ ටික බ්ලෙන්ඩ් වුණාට පස්සේ ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක් හැමතැනම හරියටම බ්ලෙන්ඩ් වෙලා තියෙනවද, තැන් මොනා හරි ගැප්ස් තියෙනවද කියලා. එහෙම ගැප්ස් තියෙනවා නම් ඒ ටිකත් ෆිල් කරගන්න. කන්සීලර් එක ෆවුන්ඩේෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම කන්සීලර් එකෙන් ඔයගොල්ලන්ට මේ ෆුල් ලුක් එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අයි ෂැඩෝස් වලට යනවා. මම යන්නේ වියානා අයි ෂැඩෝස් වලට. ඉතින් මේකෙන් මම පෙන්නනවා වගේ ඔයගොල්ලන්ට චූටි බ්‍රෂ් එකකින් හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඩාර්ක් කලර් එකක් අරන් කොනේ මෙන්න මේ වගේ ඇප්ලයි කරගන්න. මෙන්න මේ කලර් එක තමයි මම ගත්තේ. ඉතින් මේ කලර් එක කොනට ඇප්ලයි කරගන්න. ඊට පස්සේ තව කලර් එකක්. මේක පොඩ්ඩක් දිලිසෙන කලර්ස් දෙකක්. ඉතින් ඒකේ තව ඩාර්ක් කලර් එකක් අරන් මෙන්න මේ වගේ මැද චුට්ටක් ඇප්ලයි කරගන්න. පොඩ්ඩක් සයිඩ් එකට වෙන්න. ඒ කියන්නේ මැදින් ඇදේට තමයි ඇප්ලයි කරගන්න ඕනේ. ඊට පස්සේ ගෝල් කලර් එක මම ආයිනෙම මේ වගේ ඇදේට ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ අයි ෂැඩෝස් බ්ලෙන්ඩ් කරන බ්‍රෂ් එකක් අරගෙන මේ තුන හොඳට හිමීට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ විදිහටම අනිත් පැත්තේ ඇහැටත් කරන්න. උගොන්ට ලස්සන අයි ලුක් එකක් මාරම ඉක්මනට ගන්න පුළුවන්. ගොඩක් වෙලා යන්නේ නැහැ මේම කරගන්න. ඊට පස්සේ අපි යන්නේ බ්ලෂ් එකට. ඉතින් බ්ලෂ් එක මම CC UK එකේ ගත්ත එක බ්ලෂ් එකක්. ඉතින් මේක ඔයගොල්ලෝ බ්ලෂ් ගොඩාක් ඔයගොල්ලන්ට පින්ක් කලර් එන්න ඕන නම් ටිකක් වැඩිපුර යූස් කරගන්න. මම නම් චූට්ටක් තමයි ඇප්ලයි කරන්නේ. මොකද ඒකෙන් හොඳට කලර් එක එනවා. ඊට පස්සේ ඒකත් මෙන්න මේ වගේ චුට්ටක් බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මම පවුඩර් එක වියානා පවුඩර් එක තමයි යූස් කරන්නේ. වියානා එකේ පවුඩර් එක චුට්ටක් අරගෙන මේ වගේ ටච් කරගන්න. සිම්පල් ලුක් එකක් පේන නම් හොඳට පවුඩර් ටික ටච් කරගන්න ලස්සනට. ඊට පස්සේ අයිලයිනර් එක. ඉතින් මම මේ වගේ ජෙල් අයිලයිනර් එකක් තමයි ඇප්ලයි කරන්නේ. අයිලයිනර් එක මෙන්න මේ වගේ පරිස්සමෙන් ඇප්ලයි කරන්න. මගේ හුඩඩ් අයිස් නිසා මම පොඩි ලයින් එකක් තමයි දාන්නේ. ලොකු අයිලයිනර්ස් වලට යන්නේ නැහැ. එහෙම වුණාම පේන්නේ නැහැ. ඊට පස්සේ ලිප් ලයින් එක වියානා එකේ ලිප් ලයින් එකක් තමයි මම ඇප්ලයි කරන්නේ බ්‍රවුන් කලර් එක. ලිප් ලයින් එකකින් සම්පූර්ණයෙන්ම ලිප් එක අපි මේ වගේ කවර් කරගන්න ඕනේ. ඔයගොල්ලෝගේ තියෙන ලිප් බාම් ටික ඔයගොල්ලෝ වැඩිපුර තියෙන ටික අයින් කරගන්න. ඊට පස්සේ ලිප්ස්ටික් එක. ලිප්ස්ටික් එකට මම CC UK මොකා කියන ලිප්ස්ටික් එක තමයි පාවිච්චි කරන්නේ. මේක ලිප් ලයින් එකත් එක්ක ලස්සනට බ්ලෙන්ඩ් වෙනවා. මම ඒ කලර් එකට ගොඩක් කැමතියි. ඒක ඕනම ස්කින් කලර් එකට සූට් වෙන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ අන්තිමට ඔයගොල්ලන්ට පුළුවන් මේක නම් කැමති නම් මේ ස්ටෙප් එකට යන්න. මම නම් මේකට ආසයි. ඉතින් පොඩි ගෝල්ඩ් කලර් එකක් වගේ ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් දෙකම මික්ස් වෙච්ච කලර් එකක් වගේ පැලට් එකේ තියෙන්නේ. ඒක චුට්ටක් මෙන්න මේ වගේ ඇස් අග එතකොට ඔයගොල්ලන්ට නහය උඩ තොල් මැද ඒ වගේ චුට්ටක් ඇප්ලයි කරගන්න පුළුවන්. මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ. එතකොට ෆොටෝස් වීඩියෝස් වලට හරි ලස්සනයි. ෆොටෝස් වීඩියෝස් ගනිද්දී ඒවා හොඳට හයිලයිට් වෙලා ලස්සනට පේනවා. ඔයගොල්ලන්ට පාටි එකකට වගේ යනවා නම් මෙන්න මේක try කරලා බලන්න පුළුවන්. ෆොටෝස් වලට හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේ ටික කරගෙන ඔයගොල්ලන්ට කැමති නම් long lasting තියෙන finishing spray එකක් apply කරගන්න පුළුවන්. නැත්නම් එහෙම අවශ්‍යත් නැහැ. concealer එක හොඳටම තියෙනවා.